ඔයාගේ අහිංසක අම්මට එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ. අවුරුදු 15ක් 16ක් වෙනකන් ඇතෙක් වගේ ලොකු කරපු ඔයා කවදා හරි මේ ලෝකේ දිනන්න ඕනි. ඔයාගේ අම්මයි තාත්තයි එකම බලාපොරොත්තුව ඒක. අම්මා පුතේ කිසිම කහටක් හිතේ තියාගන්නේ නැහැ. අම්මා අපෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පෙම්මා සෝර තල් කරමින් දෙතනේ කිරි බොම්මා අම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දෙයි අම්මා අම්මා පනොදක ඉතින් කෙලෙසක වැවෙම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින් අම්මා. දවසක් එනවා ඔයා ගෙදර යන දවසක ඔයාගේ ගෙදර ඉස්සරහා සුදු කොඩියක් දාලා තියෙනවා. එදා දවසේ ඔයාගේ අම්මා මේ ලෝකෙන් සමු අරගෙන නම් ඔයා අම්මව දකින අන්තිම දවසේ ඉඳලා ආයේ කවදාවත් අපිට අම්මා කියලා කතා කරන්න කෙනෙක් අපේ ළඟ නැහැ. මතක තියාගන්න පුතේ. දැන් අම්මට වයස කීයද? උපරිම මිනිස්සෙක් ජීවත් වෙන්නේ අවුරුදු 75යි 80යි. අම්මගේ 75න් 80න් අම්මගේ වයස අඩු කරන් තව ඒ වගේ අවුරුදු ගානකින් ඔයාට අම්මා කියන්න කෙනෙක් නැති වෙනවා. අම්මත් එක්ක චූටි දේවල් වලට තරහ වෙන්න එපා. අම්මා උයන කෑම කන්න. කොච්චර බැන්නත් කන්න නැතුව ඉද්දි බිත්තරයක් හදලා දෙන්නද කනවද කියලා අහන්නේ අම්මා විතරයි. අපි මොන ලොකු වැරැද්දක් කළත් අපිව බාර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ අපේ අම්මා විතරයි. ජීවිතේ හම්බ වෙච්ච తాවකාලික මිනිස්සු ඉස්සරහා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරන්න කලින් දෙගොල්ලොම හිතර ගන්න. ඔයාගේ අහිංසක අම්මගේ තාත්තගේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් ඔයා తాවකාලික මිනිහෙක් ඉස්සරහා తాවකාලික ගැහණියෙක් ඉස්සරහා නැති කරන එක හරිද කියලා. පුතේ මතක තියාගන්න. ඔයා කියන්නේ එක මිනිහෙක් නෙවෙයි. ඔයා කියන්නේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ දහසකුත් එකක් බලාපොරොත්තුවක්. ඔයා ජීවිතේ වරද්ද ගත්තොත් අම්මා මෙරි මෙරි උපදින වාර ගාන අනන්තයි ඔයාට වඩා. ඔයා වැරදි පාරක ගියොත් අම්මා අනන්තවත්ව පුතේ දුක් විඳිනවා. හිරේ ගියපු මිනිස්සුන්ගේ අවසන් වචන ටික අහලා තියෙනවද? අවසාන මොහොත මාගේ පෝරකය පේනමානේ පෙනේවි රූපේ ඔබගේ මෙවි මෙවි මාගේ අම්මව මතක් වෙන්නේ අපිට අන්තිම මොහොතේ. తాවකාලික මිනිස්සුන්ට ජීවිතේ පූජා කරන්න කලින් හීන කැප කරන්න කලින් මතක තියාගන්න. අම්මා බලන් ඉන්නවා ඔයා දිනනකම්. ඔය අම්මා නැති වෙච්ච දවසක ඔයා එනකන් ගෙදර බලාගෙන ඉන්න කෙනෙක් නැති වේවි. මතක තියාගන්න පුතේ. අම්මා කියන්නේ අපේ ලෝකය. අම්මා ගැන විතරයි හැමෝම කතා කරන්නේ. ඇයි පුතේ තාත්තා ගැන කතා කරන්න කැමති නැත්තේ? තාත්තා අපිට ආදරේ නැහැ. තාත්තා තරම් ආදරේ මිනිස්සෙක් පිරිමියෙක් අපිට හම්බ වෙන්නේ නැහැ කවදාවත්. අම්මා ඔයා බඩට ආපු දවසේ අම්මා සතුටු වෙනවට වඩා තාත්තා සතුටු වෙනවා. මගේ ලේවුරුමයයි මේ බඩේ ඉන්නේ. තාත්තා අම්මව පරිස්සම් කරනවා ගොඩක්. අම්මට තියෙන ආදරයට වඩා ඔයාට තියෙන ආදරයට. අම්මා කණ්ඩ ආසයි කිව්වොත් දෙයක් ඒක කොහෙන් හරි හොයලා ගෙනත් දෙනවා. හැමදේම දෙනවා. ඇඳුම් අරගෙන දෙනවා. තාත්තා බලාපොරොත්තු සහගතව මාස 10ක් ඉවසනවා. අම්මට ඇඳේ ඉඩමදි නම් තාත්තා බිම බුදියපු වාර අනන්තයි පුතේ. තාත්තගේ කොන් දෙක කැක්කුමක් හැදිලා ඇති. එහෙව් අපි වෙනුවෙන් කැපකිරීමක් කරපු තාත්තගේ දැන් රූපේ බලන්න මේ වගේ ලස්සනටපු තාත්තගේ දැන් පුතේ අත් දෙකේ කරගට ගෙදර ගිහින් තාත්තගේ අත් දෙක අල්ලපන්. අල්ලලා බලපන් දන ගහලා බැඳපන් තාත්තගේ කකුල් දෙක අල්ලලා බලපන්. කකුල් පැලිලා අත් දෙකේ කරගට උඹ වෙනුවෙන් මහන්සි වෙලා. තාත්තා ගන්න පඩිය ගෙදර වියදමට මදි. මොන තරම් ලෝකෙ මිනිස්සු ඉස්සරහා දන ගගහ වැඳ වැටිලා ගෙදරට සිංහේ කුණු තාත්තා පීචං වෙන වැද්ද. අපේ පවුල නඩත්තු කරන්න. මතක තියාගන්න. ඒ මිනිස්සයාගේ හීනත් එක්ක සෙල්ලම් කරන්න එපා. තාත්තලා අපි ඉපදෙනකොට පුතේ අර අම්මා අතන වේදනාව දරමින් අපිව බිහි කරනකොට තාත්තා මෙහි පිච්චි පිච්චි මෙරි මෙරි උපදිනවා දෙන්නෙක් ගැන හිතලා.
බිරිඳයි ළමයයි දෙන්නම ගැන හිතනවා. තාත්තා ඉච්චර ලොකු වේදනාවක් හිතේ හිර කරගන්නවා. ඔයා විපදුනාට පස්සේ තාත්තා ආදරෙන් තුරුළු කරගෙන ඔයාගේ මූණ ඉබිනෝ. එදා ඉදන් අපි තාත්තට ආදරය කරනවා. තාත්තා ටික ටික යනකොට ලොකු වෙනකොට පුතේ තාත්තත් එක්ක සම්බන්ධ දුරස්. ඇයි ඒ? තාත්තා උදේ ගියා හවස එන්නේ. අපි ගෙදර ඉන්නේ අම්මත් එක්කනේ. ඔයා ගෙදර එනකොට තාත්තා නිදි. ඔයා නිදාගෙන ඉන්නකොටමයි තාත්තා වැඩට යන්නේ. ඉතින් කොහෙද තාත්තට ආදරය කරන්න වෙලාව? පුතේ වෙලාවක් නැත්තේ උඹ හින්දා තාත්තා මහන්සි වෙන හින්දා. නැතුව තාත්තා ආදරේ නැති හින්දා නෙවෙයි. උඹ ගෙදර බුදියන් ඉන්න වෙලාවට තාත්තා හොරෙන් ඇවිල්ලා පුතේ උඹේ ඔළුව අතගාලා මූණ ඉඹලා යනවා ඇති. ඒ වාර අනන්තවත් ඇති. උඹ දන්නේ නැහැ. උඹ මුරණ්ඩු වෙනකොට තාත්තා උඹට පාරක් දෙකක් ගැහුවට තාත්තා හිතින් කොච්චර දුක් විඳිනවද? මම්මගේ කොල්ලට ඇයි ගැහුවේ? මම්මගේ කෙල්ලට ඇයි ගැහුවේ? පුතේ මොනවා හරි ඉල්ලපන්කෝ. ඒ වෙලාවේ සල්ලි නැති වුණොත් පස්සේ වෙලාවක හරි කොහෙන් හරි හොයලා ගෙනත් දෙනවා. ඒ තමයි තාත්තා. අපේ තාත්තා අපිට මහා වීරයෙක්. කොච්චර වේදනාවක් හිතේ තිබ්බත් දරුවෝන්ගේ පිටේ තමන්ගේ බර තියන්න කැමති නෑ. පුරුදු පාරේම අදත් යනවා. ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා. තනිව ආගිය මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් උඹේ තාත්තා මැරිලත් ඔහොමයි කිව්වේ. ඔයා ගෙදර යන දවසක ඔයාගේ තාත්තගේ සුදු කොඩිය පෙනුනොත් ආයෙවාට තාත්තා කියන්න කෙනෙක් නැහැ. ඔය අම්මා තාත්තා කියලා ආදරෙන් හાર્ට් එකක් දාලා සේව් කරන නම්බර් එකෙන් කෝල් එකක් එන්නේ නැති දවසක් එනවා. එදාට උඹේ දුක අහන්න කවුරුත් නැහැ. උඹට ජීවිතේ වැරදුනොත් උඹව බාර ගන්න කෙනෙක් නැහැ. ඔය ගෙදර ඉන්න රත්තරන් අම්මගේ තාත්තගේ කකුල් දෙක අද ගෙදර ගිහින් හරි අල්ලලා වැඳපන්. අම්මගේ තාත්තගේ අත් දෙක අල්ලලා බලපන් මම මේ කියන කතාව බොරුද කියලා. උඹ වෙනුවෙන් දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒ මිනිස්සු දෙන්නගේ ඇස් දෙකට කඳුලක් දීපන් දුකකට නෙවේ පුතේ සතුටට. ලොකු දේවල් කරන්න බෑ. මේ දේ කරන්න වැඩ කරන්න පාඩම් කරන්න පුතේ මහන්සියෙන් පාඩම් කරලා හොඳ ප්‍රතිඵලයක් දාන්න. අම්මගේ සතුටු කඳුළු උඹට බලා ගන්න පුළුවන්. තාත්තගේ සතුටු කඳුළු බලා ගන්න පුළුවන්. ඒ බලාපොරොත්තු සහගත ඇස් දෙක උඹට බලා ගන්න පුළුවන්. උඹ විභාගේ ෆේල් වුණොත් ඒ මිනිස්සු දෙන්න ලෝකයට හොරෙන් අඬන හැටිත් උඹට බලා ගන්න පුළුවන්. මතක තියාගන්න. ඒ මිනිස්සු දෙන්න ලෝකයට හොරෙන් පුතේ අඬනවා. ඇයි ඒ? උඹ හින්දා. පුතේ මතක තියාගන්න අපේ අම්මයි තාත්තයි තරම් වටින දෙන්නෙක් අපිට ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ මේ මගදී හම්බ වෙච්ච తాවකාලික පිරිමියෙක් ගැහැණු ළමයෙක් ඉස්සරහා තමන්ගේ ආදරය බාල්දු කරමින් ඒ වගේ දේවල් වලට තමන්ගේ වෙලාව වැය කරමින් යනවට වඩා වැඩක් තියෙන ඔයාට. අර අම්මගේ තාත්තගේ ඇස් වලට සතුටු කඳුලක්ද දෙන්නේ දුකට කඳුලක්ද දෙන්නේ ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ පුතා. මේ පාර විභාග ලියන කට්ටියට තව දවස් 27ක් විතර තියෙන්නේ. ලෑස්ති වෙන්න. 11 වසරට ආපු කට්ටියට මාස 12යි. ඊටත් අඩුයි දැන්. මතක තියාගන්න. ආයේ කවදාවත් මේ වයස 2025 O level කියන එක 2026 O level කියන එක කිසිම අවුරුද්දක එන්නේ නැති බව මතක තබා ගන්න. එකම එක වතාවයි ජීවිතයේ මේ අවස්ථාව. ඒ අවස්ථාවේදී උපරිම සාධාරණයක් කරන්න. අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් එකතු කරන්න. හැමදාම ප්‍රාර්ථනා කරන්න මම ගෙදර යනකොට අද නම් අපේ ගෙදර ඉස්සරහා සුදු කොඩියක් වැටිලා තියෙන්න එපා කියලා. මොකද උඹට තාම උඹේ ජීවිතය ගැන බලා ගන්න හයියක් නැහැ. උඹත් එක්ක සදාකාලිකවම ඉන්නවා කියලා අත්වැල් අල්ලගත්ත එවුන් මගදී උඹව අතහැරලා යනකොට උපන්දා ඉඳන් උඹේ අත අල්ලගෙන මැරෙන මොහොතේ අවසන් හුස්ම හෙලන්නෙත් උඹේ අත අල්ලගෙන උඹේ අම්මයි තාත්තයි. ඒ අත කවදාවත් අතහරින්නේ නැහැ. අතහැරෙන්න දෙන්නත් එපා. මම දන්න යාළුවෙක් හිටියා. ඌ තාත්තා ගැන හිතුවේම හරි අවුල් විදිහට. තාත්තා කෝල් ගන්නකොට මූ කෝල් එක කට් කරනවා නිතර. ඇයි ඇහුවාම කරදරේ බං නිතර අහනවා. ඇයි කෑවද බිව්වද කින්ද මන්ද විස්තර අහනවා.
මේ වැඩ ඉන්න ASCII. මං නම් ගන්න නෑ බං කෝල් එක කට් කරනවා. අපි කොච්චර කිව්වත් ඌ ගත්තේ නෑ. එක දවසක් වෙන නම්බර් එකකින් කෝල් එකක් ආවා. තාත්තා හොස්පිටල් එකේ ටක් ගාලා එන්න මූ යනකොට තාත්තා ඇක්සිඩන්ට් වෙලා මැරිලා. ඊට විනාඩි 15කට කලින් තාත්තා මැරෙන්න විනාඩි 15කට කලින් මූට කෝල් එකක් ගහලා ඒ කෝල් එක මූට මිස් වෙලා. එදා ඉඳන් ඒ යාළුවට කවදාවත් තාත්තගේ නම්බර් එකකින් කෝල් ආවේ නෑ. දැන් ඌ අද මැරි ඉපදෙනවා ජීවිතේ. මතක තියාගන්න. ගෙදරින් එළියට බැහැපන් අම්මට වැඳලා තාත්තට වැඳලා තරහ වෙන්නේ නැතුව. මොකද ඔය අපේ ජීවිත හරි අවිනිශ්චිතයි. හරි. ඒ හින්දා මේ කාරණාව හිතේ තියාගන්න. ලොකු හීනයක් දැන් තියෙනවා. මම වෛද්‍යවරයෙක් වෙනවද මම ඉංජිනේරුවෙක් වෙනවද මම කරුවෙක් වෙනවද මම මොකෙක් වෙනවද කියලා තීරණය කරන්න කලින් එකම එක හීනයකට වැඩ කරපන්. මොකද්ද? මම මොන දේ කරත් මම දෙන්නේ අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුළු විතරයි කියන හීනේ තියාගනි. ඒ හීනට වැඩ කරපන්. උඹ මොන ස්ට්‍රීම් එකෙන් A level කරත් පුතේ කමක් නැහැ. අවුලක් නැහැ. හැබැයි මතක තියාගනින් ලෝකෙට වැඩක් තියෙන්නේ උගත් මිනිස්සුන්ට වඩා මනුස්සකම තියෙන මිනිස්සු. මනුස්සකම තියෙන මිනිස්සෙක් වයන් අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුළු දෙන්න පුළුවන්.